කලබල වෙන්න නැතුව හෙමින් ගන්න පුළුවන්. කලබලව තොරතුරු කරගන්න අමාරුයි. මම හිතන්නේ ගොඩක් කට්ටිය කලබල නිසා තරගෙන් ඉවත් වුණා දැනනවත්. මේක හෙමින් කොහොමද ඉවසීමෙන් කරන්න ඕන කොල්ලරත්තා ප්‍රථම ස්ථානය අපි තෝරගත්තා. නෑ නෑ අපි බලමු තුන්වෙනි දර කවුද කරන්නේ කියලා. ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් ඉතුරු වෙලා ඉන්නේ. අපි බලමු බලන්න 1 2 තෝරගෙන ඉවරයි. තරුණරු කන්නේ එනේ ගානේ කරනොත් ඉවරයි. අපි බලමු අන්තිමට ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් ඉතුරු වෙලා ඉන්නේ. අපි බලමු කවුද මේ දෙපළගෙන් ජයග්‍රහණය කරන්නේ. ඔව් කසුන් බිස්කට් එක විවරා ගත්තා. අපි බලමු මිහිරි අන්තිම ක්‍රීඩිකාව ඉතුරු වෙලා ඉන්නේ. අපි බලමු ඉස්සරහින් ඔය අයිමෝරින් කට්ටිය පොඩ්ඩක් දෙවතිනෝ තියන අර බලන් ඉන්න කට්ටියට ක්‍රීඩාව නරඹන්න පුළුවන් පොඩි පුතාලේ පස්සෙන්. දරුවෝ පුතේ කට්ටිය එන්න පස්සෙට. ආයි ඕන් කටේ කියලා ඩිංගයි මරලා ලස්සන ගෑම. ඔව් යා වැඩි අරගෙන තියෙන්නේ තාම කොහොම පොඩි වෙලාවයි. බලමු තුන්වෙනි ස්ථානයේ තමයි. තුන්වෙනි ස්ථානය